ජයග්‍රහී බදාදා දවසේදී ඔබ උදින්ම දන්නවා මේ වෙලාව අපිත් එක්ක කවුද ඉන්නේ කියලා. බොහොම ආදරෙන් අපි පිළිගන්නවා අපේ මැදිරියේද ජ්‍යොතිර්වේදී ආචාර්ය ක්‍රිෂාන් විලංග මහත්මයා. ආයුබෝවන් සුබෝදෑසනක් ඔබතුමන්ට. ආයුබෝවන් සුබෝදෑසන. ඉතින් කොහොමද ගෙවුණු සතිය ගැන අපි බොහෝ දේවල් කතා බහ කරනවා. කතා බහ කරමින් හිට විශේෂයෙන්ම මේ සෙනසුරු මාරුව පිළිබඳව මම හිතන්නේ මාර්තු 29 වෙනකන් මේ කාලය තුල බොහෝ දේවල් සිද්ධ වෙමින් පවතිනවා. මට හිතුණා තව දවස් 10ක වගේ කාලයක් තියෙන නිසා අපි ඒ ගැන කතා කරන්නට මට ඊට කලින් මතක් කරන්න ඕනේ ඔබට පුළුවන් මේ පැත්තට එන්න. මම මතක් කරන්නම් අපේ දුරකථන අංකය 0112 196 235 0112 196 235 කියන දුරකථන අංකය ඔබට විවෘතයි. ඉතින් ආරාධනා කරන ඔබේ හදාන පරීක්ෂා කරවා ගන්නට සජීවීව මෙතුමන් ලව අවස්ථාව තියෙන නිසා හැකි ඉක්මනින් මේ පැත්තට එන්න කියලා ආරාධනා කරන ගමන්ම ක්‍රිෂාන් මහත්මයා අපි කතා කරමුකෝ. තව දවස් 10ක කාලයක් තමයි තියෙන්නේ අපිට. ඔව් නිෂා අපි හැමදාම දැන් ජනවාරි 1 වෙනි දින නම් මම මේ කාරණේ දිගින් දිගට කියාගෙන එනවා. දැන් අවුරුදු 30කට පස්සේ විශේෂයෙන් අවුරුදු 144කට පස්සේ අපි දැක්කා ග්‍රහයන් 7 දෙනෙක් එකම රේඛාවක සරල රේඛාවක් ගමන් කරන ආකාරය. ඒක ප්‍රතිඵලත් අපි දැක්කා. ඒ වගේම පහුගිය 14 වෙනිදා අපේ රටට නොපෙනුනත් විශේෂයෙන් යුරෝපාකරයට ඇමරිකාවට ඒක හොඳට පේන්න ගත්ත බ්ලඩ් මූන්. ඒ කියන්නේ පූර්ණ චන්ද්‍රග්‍රහණයකට මේ ලක් වුණා. මේ සඳු පූර්ණ චන්ද්‍රග්‍රහණයකට ලක් වුණා. ඒ කියන්නේ ඉරත් සූර්යයාත් පෘථුවියත් චන්ද්‍රයාත් අතර මේ ෂැඩෝ එක පෘථුවියේ ෂැඩෝ එක වැටලා ඉතින් එතකොට ඒ වැඩිත් සිද්ධ වුණා. සාමාන්‍ය චන්ද්‍රග්‍රහණයක් කියන එක තාම මේ අපි ගත්තේ නැති වුණාට අපිට ඒක දැනෙන්නේ නැති වුණාට අපිට ඒක දවල් කාලයේදී පේනවා රාත්‍රී කාලේදී පේනවා පූර්ණ වශයෙන් චන්ද්‍රයා මොන වැහිලා ගියා. ඊට හඳ රාහු ඇල්ලුවා කියලා අපි කියන්නේ. හඳ රාහු ඇල්ලුවා. ඒකට දැන් මම බෞද්ධයෙක් නේ, ඒ නිසා මම බෞද්ධකම ගැන ටිකක් වැඩිපුර කතා කරන කෙනෙක්. ඒ නිසා දැන් සූර්ය පරිත්ත, චන්ද්‍ර පරිත්ත, හඳ රාහු ඇල්ලීම නිමිති කරගෙන බුදුරජාණන් වහන්සේ පවා මේකට පරිත්‍රාණ දේශනාවක් තියෙනවා, පිරිත් දේශනාවක් තියෙනවා. එතකොට ඒකේ බරපතලකම අපිට හිතා ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් සූර්යාගේ කිරණ පෘථිවියට එල්ල වෙන ප්‍රමාණය සූර්යයාත් අපේ උපග්‍රහය වෙන චන්ද්‍රයාත් පෘථිවියත් අතර මේක හරියට සමපාත වෙන්නේ නැතුව මේකට බාධකයක් එදුණයින් පස්සේ ඇතිවන తත්වය හරි භයානක තත්වයක් බව මේ Hindu ජ්‍යොතිර්විද්‍යාවේ කියන පරාශර වරහමීර මේ වගේ අය මේ පිළිබඳව ඉතාම බරපතල කාරණයක් හැටියට දක්වනවා. ඒ නිසා ඒක සිද්ධ වෙන්නේ දැන් 14 වෙනිදා. සෙනසුරු මාරුව සිද්ධ වෙන්නේ මේ 29 වෙනිදා මේ මාර්තු 29 වෙනිදා රෑ 9:41ක් කියනවා. රෑ 9:45ක් කියනවා. රෑ 9:47ක් කියනවා. හරි කොහොම වුණත් මේ විනාඩි 6 තුල මේ සෙනසුරු සංක්‍රාන්තික ගමනක් යනවනේ. තමන් ඉන්න රාශිය, මූල ත්‍රිකෝණ රාශිය, සක්සේස රාශිය, කුම්භ රාශිය, මීන රාශියට ගමන් කරනවා. හරි එතකොට ඒකත් එක්ක නිෂා දැන් ගුරු කියන්නේ බ්‍රහස්පති කියන්නේ දැන් ග්‍රහලෝකයේ තාපසතුමා කියන අධ්‍යාපනකාරකයා මේ සියල්ල පාලනය කරගෙන සියලු දෙනාට උපදෙස් දෙන කෙනා කියලා එහෙම කියන්නේ. දැන් ඔහුත් ඊළඟ මැයි මාසේ වෙනකොට ආසන්න මාස දෙකක් ඇතුලේ ඔහුත් තමන්ගේ රාශියෙන් වෙන රාශියකට ගමන් කරනවා. ඊළඟට නෙප්චූන් කියන ග්‍රහයත් මේ ආසන්න කාලය තුල තමන්ගේ රාශියෙන් වෙනත් රාශියකට මාරු වෙනවා. අවුරුදු 7කට පස්සේ එයා යන්නේ. එතකොට සාමාන්‍යයෙන් 7-12ක් ගණන් හදා ගන්න කොච්චර කාලයකට පස්සේද කියලා මේ සියලු දේ හරියට එකට එකතු කරලා මේ සියල්ල දිහා බැලුවට පස්සේ දැන් මම පහුගිය කාලෙම කියගෙන අන්නතුරු රියානතුරු භූමිකම්පා වතුරේ නැව් ගිලෙන්න පුළුවන් ගුවන් යානාවල යන්න ගුවන්ගත වෙන්න මෙපා මේ දවස්වල ගුවන් යානාවල යන්න පොඩ්ඩක් මාතුසර 29 පහු කරන යානා කීයක් අනතුරට ලක් වුණාද දැන් දැක්කනේ පහුගිය සතියේ නේ තෙල් ගෙනියන නැවක් ගුවන් යානා ඉන්ධන ගෙනියන නැවක් සහ බහාලුම් ගෙනියන නැවක් නොට් 16ක වේගෙන් හැපෙන කෙනෙක් මේ පොඩි චූටි බෝට්ටුවක් හැපුණාම හිත හදා ගන්න පුළුවන්. ඉතින් මේවා ඊටාම බරපතල විදියට මේ විශ්වයේ මේ පෘථිවිය අපි දැන් ඊළඟ බලන දැන් ඇමරිකානු ජනාධිපතිතුමා ආවේ ඇමරිකාවේ ටැක්ස් ගෙවන ජනතාවගේ ඔබ ගෙවන බදු මුදලින් ඇමරිකාව සංවර්ධනය කරනවා. හැබැයි මම ලෝකේ අනිකුත් රාජ්‍යන්වල යුද්ධවල මැදිහත් වෙන්නේ නැහැ කියන පොරොන්දුවත් එක දැන් ඡන්දෙන් ඔහු ආවේ. නමුත් දැන් මොකද වෙලා තියෙන්නේ? ඒක පහුගිය දවස්වල හූති කැරලිකරුවන්ගේ යේමනයට දැඩි ප්‍රහාර. ඒකත් එක්ක නතරලා දුන්න ඊශ්‍රායල් යුද්ධේ නේ ගාසා තීරය නැවතත් යුද්ධයකට ආරම්භ වෙනවා. ඉරානයට පහර දීමට අවසර දෙනවා. මම දේශපාලන කාරණාවක් නෙමෙයි කියන්නේ ලෝකයේ ස්වභාවය දැන් වෙනස් වෙමින් යනවා. නැවතත් ආයි මේ යුද්ධ ස්වභාවයන් මිනිසුන්ගේ ජීවිත විශාල ගාණක් නැති වෙන තැන ලෝකයේ ගිනි ඇවිලමින් පවතින. ඒ නිසා මේ මාර්තු 29 සෙනසුරු මාරුව සරලව ගන්න එපා. ශ්‍රී ලංකාව තුලත් බලන්න මොන තරම් අනතුරු රියානතුරු ප්‍රමාණයක් තියෙනවද? ඒ නිසා ආදරෙන් ආරාධනා කරනවා මේ 29 වෙනිදා රාත්‍රියේ පහුවෙනකන් බොහොම පරිස්සමට කල්පනාවෙන් ඉන්න කියන ආරාධනාව කරනවා.
හොඳයි. අපිත් එක්ක දුරකථන ඉන්නවා 0112 196 235 කියන දුරකථන අංකයෙන් චන්ද්‍රසේකර මහත්මිය නේද අපිත් එක්ක මේ සම්බන්ධ වෙන්නේ මහනුවරින්. ඔව්. අයිබෝවන් සුබ දැසනක් ඔබතුමියට. අයිබෝවන් සුබ දැසන. ආයිබෝවන් උපන්දිනේ කියන්නකෝ. 1984 ජූනි ජූලි 7 වෙනි මාසේ 11 වෙනිදා හරි. උපන්න වෙලාව 6යි 10ට. උදෑසන 6යි 10ට. ඔව් මහත්මයා. කොහෙද ඉපදුනේ? මහනුවර. මහනුවර. මේ ඔබතුමියගේ හඳහනද? මහත්යාගේ අල්හන. ලග්නේ මිතුනද? ඔව් මහත්මයා. මේ කතා කරන්නේ බිරිඳ. සුන්දර මිනිස්සෙක්. මේ මෙන්න මේක හොඳට අහගන්නකෝ අම්මා. මට මේකට උත්තර දෙන්නකෝ මං කියන ඒවා අහගෙන ඉඳලා උත්තර දෙන්න. එහෙම නැතුව අනවශ්‍ය දේවල් කියන්නකෝ. ඔව් නෑ කියලා කියන්න අපි පස්සේ විග්‍රහයකට යන 2:00යි 5යි 7:00යි 10යි. පසුගිය වසර 10 පිළිබඳ මගේ සතුටක් නෑ. රෝගීද කඩාගෙන වැටිලාද මානසික හැමදාම උදේ අහන කතන්දර ටික. ඒ කියන්නේ අම්මා පහුගිය අවුරුදු 10 ඔපරේෂන් තිබුණාද රෝගී තත්ත්වයන් වුණාද ව්‍යාපාර කඩන් ගන්නවද හරියට ඔබ දෙපළ සතුටෙන් සමගියෙන් හිටියද මට කියනවා පහුගිය අවුරුදු 10කට දැන් නම් ඔන්න ඉස්සරහට හොඳ වෙන්න යනවා. හොඳද? ඉස්සරහට හොඳ මේ අවස්ථාවක් ගන්න යනවා. පහුගිය අවුරුදු 10 විනාසයි. මට කියන්නකෝ තත්ත්වය මොකද්ද කියලා. ඔබතුමා කිව්වා මට රෝගී තත්ත්වය, ආර්ථික තත්ත්වය, විවාහ ජීවිතය ඔය තුනම කියලා කියන්නකෝ. එතකොට එකින් එක කියන්නකෝ. දැන් ඔබතුමිය අනාවරණය වෙන්නේ නැතුව බය නැතුව කියන්න අනාවරණය වෙන්නේ නැහැ නේ. මං මේ රටට පේන්නේ මං ওই සෞත්ව විද්‍යාව කියලා කියලා දාන්නකොන්නේ. සියල්ලම සාර්ථකයි කියන තත්ත්වයක නැහැ. ඒක තමයි මම මේ අහන්නේ. දැන් සාර්ථක නැති නිසානේ කියන්නේ විවාහයේද ආර්ථිකයේද රෝග තත්ත්වයේ සාර්ථක නැහැ. දැන් මට කියන්නකෝ මේ හොඳ විදේශගත යෝගයක් තිබිච්ච මිනිස්සෙක්. හොඳ තියෙන මිනිස්සෙක්. ඒ ඔබතුමාගේ ස්වාමි පුරුෂයාට විදේශගත වෙන්න අවස්ථාවක් ගන්න හම්බුනේම නැද්ද? විදේශගත වෙලා ඉඳලා දැන් ලංකාවේ ඉන්නේ. දැන් ලංකාවේ ඉන්නේ. හා. දැන් මහත්යයට කියන්න මෙන්න මේ මාර්තු 29 දැන් මේ මොහොතකට පෙර ගිය මාර්තු 29 දිනයෙන් පස්සේ එතුමාට ඊටාම යහපත් තත්ත්වයක් උදා වෙනවා. හරිද? මේ රටේ ව්‍යාපාරයක් කරනවා නම් එහෙම නැත්නම් අලුත් රැකියාවකට යනවා නම් අලුත් තත්ත්වයක් හදා ගන්නවා නම් අලුතෙන් නිවාසයක් ගොඩනගනවා නම් ඕනෑම දෙයකට යහපත්. එහෙම නැතුව නැවත විදේශගත වෙන්න උත්සාහ කරනවා ඒ කාරණාවටත් යහපත්. හැබැයි සුගර් ප්‍රෙෂර් කොලෙස්ටරෝල් heart arthritis varicose හෝ මොනවා හරි ස්නායු රුධිර සම්බන්ධයක් තියෙනවා නම් අනිවාර්යෙන් වෛද්‍යවරයා එක්ක ගනුදෙනු කරන්න ඕනද? පහුගිය අවුරුදු 10 සෞඛ්‍යත් කඩා වැටෙන තත්ත්වයක් හඳහනේ පෙනෙන්න තිබෙන නිසා හොඳ දේහයක් තියෙන හැඩහුරුකම් තියෙන නිසා හොඳ මිනිස්සෙක්. මට කියන්නකෝ දැන් මොකටද කතා කරේ කියලා. කිසිම ගැටලුවක් නෑ අම්මා. ඉදිරි අවුරුදු 5 කිසිම ගැටලුවක් නෑ. මං වගේ අය පස්සෙන් යන්න එපා. පහුගිය අවුරුදු 10 විනාසයි. දැන් ඉස්සරහට හොඳයි. නෑ. දැන් ඉතින් ආයේ මං වැනි අය දිහා බලන්නවත් එපා. 2030 වෙනකන් කිසිදු ගැටලුවක් නෑ. පහුගිය අවුරුදු 10 ගැන මං කියපු දේ හරිද වැරදිද? හරි. එහෙනම් ඉදිරි අවුරුදු 5 ගැන කලබල වෙන්න එපා. ආයේ මං වගේ අය ඕනේ නෑ. තමන්ගේ වැඩක් බලාගෙන ඒ කරන් තියෙන කටයුතු කරගන්න. ඔව්. ලංකාවේ ව්‍යාපාර කටයුතු වගේම විදේශයක දෙයක් කරනවා නම් ඒහා සම්බන්ධව ගැටලුවක් නැහැ කොනේ. විදේශයක කරත් ලංකාවේ කරත් ගැටලුවක් නැහැ. විදේශගත යෝග්‍ය හොඳයි. ඒ රටක ව්‍යාපාර කරත් මේ රටේ ව්‍යාපාර කරත් මේ රටේ ජීවත් වුණත් වෙන රටක ජීවත් වුණත් ගැටලුවක් නැහැ. කිසි ප්‍රශ්නයක් නැහැ. හඳහන දැන් ප්‍රබල ස්ථාවරයකට එනවා. සාර්ථකයි දෙයනේ දැන් මං කිව්වේ ඒකනේ. කිසි ප්‍රශ්නයක් නැහැ. යන්න. ඔයත් යන්නේ එල්ලිලා යාගේ පිටිපස්සේ. අලිය දිවිය ලෝකේ ගියා වගේ වලි නැට්ට එල්ලිලා යන්න. හොඳයි. බොහොමත්ම ස්තුතියි චන්ද්‍රසේකර මහත්මයාත් එක්ක සම්බන්ධ වුණාට. පොඩ්ඩක් hina වෙන්නත් පුළුවන් නේ උදේ පාන්දරම නේ. හංගන් අහන්නේ නේ. හංගන් හිතේ දේවල් තියද එළියට දාන්නේ නැහැ. දැන් මේ විදේශ තාව හරිම ලැජ්ජයි. එහෙම ලැජ්ජ නෙවෙයි. ඔය නිකන් අර අපි කියනවද කියලා බලන්න, දන්නවද කියලා බලන්න, හරියටම කියයිද කියලා බලන්න වචනේ මගෙන්ම ගන්න. ඒකට ඔය ලෑස්ති වෙන්නේ ගෙදරත් ඔහොමයි. හොඳයි. දැන් මට මෙහෙම අද කතාවට මුල පුරන්න හිතුණා ක්‍රිෂාන් මහත්මයා දැන් මේ අපි මල්වර නැකත ගැන කතා බහ කරනවා. ගොඩක් දෙනා. දැන් අද වෙනකොට මේ මල්වර නැකත කියන දේ සමහර අය පිළිගන්නේ නැහැ. මේක බොරු වැඩක්. මෙහෙම බලන්න අවශ්‍යම නැහැ කියලා සමහර අය මං හිතන්නේ තමන්ගේ දිනේ මල්වර වුණා කියලාවත් සමහර අය ලෝකෙට පෙන්වන්නේ නැහැ. එහෙම නැකත් බලන්නේ නැහැ. චාරිත්‍ර කරන්නේ නැහැ. මට ඔබෙන් දැනගන්න ඕනේ මේක ඇත්තටම මේක මේ විදිහට සිදුවිය යුතු දෙයක්ද මේක මල්වර නැකත කියන එක ඇත්තටම අත්‍යවශ්‍ය දෙයක්ද කියන කාරණය. නිසා මොනවා හරි ගෙනල්ලා හොඳ බෝලයක් දාලා මාව අමාරුව දාන්න දෙනවා. හැබැයි අමුගෙන් කියනවා. අහුවොත් මාත් කියනවනේ. දන්නවනේ හැටි. මාව බේරලා කියන්නේ. නෑ කියනවා. ඔයත් අමාරු වැටෙන්නම කියනවා. මේ රටේ මිනිස්සුන්ගේ ඇහැ කන පෑදෙන්න මොලේ පෑදෙන්න අද කියන මාර ප්‍රශ්නයක් ඇහුවේ. දැන් නීෂා
අපේ පොතපතේ ජ්‍යොතිර්විද්‍යාවේ මල්වර නැකතට විශාල ස්ථානයක් ලබා දීලා තියෙනවා. ක්‍රිෂන් මහත්මයා දැන් ඔය ප්‍රශ්නෙට උත්තරේ මම දන්නවා ගොඩක් දිගට යනවා කියලා. අපි ඊට කලින් අපේ නිකවරටිය පැත්තට යන්න තමයි මම මේ සූදානම් වෙන්නේ. සුමනා මහත්මිය අපිත් එක්ක සම්බන්ධ වෙනවා නේද? අයබෝවන්. සුබ උදෑසනක්. ආයිබෝවන් උපන්දිනේ කියන්නකෝ. 2006 ජනවාරි 1 වෙනිදා. ඈ? හරි. උපන්න වෙලාව? 11:06 උදේ වගේ. කොහෙද ඉපදුනේ? උත්තරවැඩියේ. ලග්නේ කොහෙ මොකද කුඹ ධම්මා? ඔව්. ඔයාගේද මම දන්නේ නැහැ මම එකපාරට අම්මගේ කාගේද මෙහා දාන්නේ? ඈ? පුතාගේ අප්පච්චියේ දැන්ද හඳහම් බලන්න මතක් වුණේ. එයාට හොඳ විදේශගත යෝගයක් තියෙන එක නේද මේ රට යන කට්ටිය ඔක්කොම කතා කරන්නේ. 2මාරයි 5යි 7මාරයි 10යි 12මාරයි පෞගේ අවුරුදු 15ම මම නම් අම්ම සතුටු නෑ. පුතා විදේශගත වෙන එකද විවාහ වෙන එකද ආර්ථිකයේද ඒ තුනේම ගැටලු සහගතයි. හරි හම්බ කරන දෙයක් තියෙනවා ඉතුරු වෙන්නේ නැහැ. කරන කියන දෙයක් තියෙනවා යහපතක් වෙන්නේ නැහැ. මේ වෙලාවේ අනතුරු සහිතයි ඉරිය අනතුරු සහිතයි කඩාවැටීම් සහිතයි. විවාහයද ආර්ථිකයේද සෞඛ්‍යද විදේශගත වීම ගැන දහන්නේ කාරණා 4ම අහන්න තියෙනවා මේ හඳානේ කරුණාකරලා කියන්න. මේ 4 නවල තමයි මේ විදේශගත වෙන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. හරි. මේ ඔක්කොම මේ විසින මේ දැන් ඔක්කොම මේ වැට ගාවට ඇවිල්ලා වැට පනින්න අහන්නේ ආ. දැන් වැට ගාවින් යම වැට පනිනවා. හරිද? ආයේ කිසිම කතාවක් නැහැ. මේ නිමේෂෙත් ඒක කරන්න පුළුවන්. මේ 29 වෙනිදාන් පස්සේ අනිවාර්යෙන් විදේශගත වීම අතිශය සාර්ථක ගමනක් යනවා. කිසි ගැටලුවක් නැහැ. හැබැයි බක පඬිත පුතා හොඳේ. ඉතින් මේ කාටවත් කියන දෙයක් අහන්නෙත් නැහැ. අම්මා නම් ඉගෙනගෙනම නැතුව ඇති පුතත් එක්ක කතා කරන්නේ. එයා තමයි පොර, එයා තමයි ලොක්ක, එයා තමයි දන්නේ. ඊට වඩා දන්න කෙනෙක් ඔය ගෙදර නැහැ. තාත්තට එහෙම තාත්තා එහෙම අවලංගු කාසියක් වගේ හඳහනේ පේන්නේ. එයා ඉන්නේ බොහොම දූරින්. ඇත්තම කතාව ඒකනේ තාත් අම්මා. ඉතින් ඒකනේ. දැන් කොල්ල කොයි රටටද යන්න හදන්නේ? කොරිය. වැඩේ හරියනවා. මේ මාර්තු 29 පස්සේ ආරගෙන ඊළඟ සිංහල අවුරුද්දට ගෙදරින් දන්නේ නැහැ. ඒ තරම්ම විදේශගත යෝගයේ ක්‍රියාත්මකයි. අනිවාර්යයෙන්ම යන්න කියන්නේ හැබැයි කවදා හරි විවාහ වෙනවා නම් හඳහම් බල්ල විවාහ වෙන්න කියන්නේ මේකත් එක්ක නම් බිරින්දෑවකට ඉන්න එක ඒ තරම් ලේසි නෑ. ඉතින් ඇඳ යට ඉන්න වෙන්න දෝනියන්දට ඇවිල්ලි වෙලා පුදුමාකාර චරිතයක්. මේ අම්මා එයා කියන දේම නේද හරි එක. එයා හිතන විදිහම නේද හරි එක. එයාගේ විදිහටම අම්මලා තාත්තලා ඉන්න වෙලාව නේ තියෙන්නේ. ඕකට කැමති දෝනියන්දෙක් හොයාගන්න වෙනවා හොඳේ. ගමන සාර්ථකයි අම්මා. වැඩේ හරි. පොඩි දෙයකටවත් බය වෙන්න එපා. 2027 6 වෙනි මාසේ 3 වෙනිදා වෙනකන් දරුවට අපල තියෙනවා. විදේශගත වීමෙන් අනතුරුව ඒ මුදල් හදල් ගෙයක් හදන්න, ඉඩමක් මිලදී ගන්න, බිල්ඩින් එකක් හදන්න යොදවනවා ඇරෙන්න, ස්ථාවර දේපල මිලදී ගන්න යොදවනවා ඇරෙන්න, කිසිම වෙලාවක ව්‍යාපාර කටයුතු වෙනත් කටයුතු යොදවන්න එපා කියලා කියන්නේ. මොකද ජ්‍යොතිර්විද්‍යාව අපි වගේ අය පිළිගන්න જાතිය පුතෙක්ට නෙවෙයි මම මේ කතා කරන්නේ. එයා එහෙම කවුරුවක් කියන එක අහන්නේ නැහැ. මං කියන එක අහන්න කියන්නේ ඇහුවොත් එයාටම යහපතක් වෙයි. එහෙනම් හරි නේද? හොඳයි. බොහොමත්ම ස්තුතියි සුමනා මහත්මිය අපිත් එක්ක සම්බන්ධ වුණාට. යන්තම් ඇති අද. මොකද දැන් මෙච්චර දවසක් අපිටනේ මේ එක එක ඒවා කාන්තාවන්ට එක එක ඒවා කී හිටියේ මේ සැරයි යඳ යට ඉන්න වෙන්නේ. දැන් ඔන්න අද කොල්ලෙකුට හම්බුණා නේ. එහෙම පුතු තියෙනවා නැත්තේ නෑ. ඉතින් මම ඉතින් පුතේ කියව කතා කළේ නේ. අද හරියම සතුටුයි. ඔව් ආයෙක දැන් මන් දන්න ඔයාට ඉතින් ආයේ මේ නේද අපි වගේ අය මොන හරි කියන පිළිම් පාර්ශන මොන හරි කියනවනම් හරි සතුටුයි. හරි දැන් මල්ලරන එකට ඔන්න කියනවා නිසා. දැන් ජ්‍යොතිර්විද්‍යාව ලොකු තැනක් දීලා දෙන එක ඇත්ත. පොතපතේත් ලොකු කතා ලියලා තියෙනවා ඇත්ත. මල්ලර වීම පිළිබඳ වෙනම සෙග්මන්ට් එකක් තියෙන ජ්‍යොතිර්විද්‍යාවේ ඒකත් ඇත්ත. මෙන්න මේ ටික අහගන්නකො. දැන් මේක හොයාගන්නේ ඊටාම අතීතයේ මේ පෘථිවියේ අද මේ ජීවත් වෙනකොට අවුරුදු 6000කට 7000කට එහා පැත්තේ පර්සියාව, ඊට පස්සේ ඊජිප්තුව, ඊළඟට ඉන්දියාව, ඊළඟට ශ්‍රී ලංකාව ආදී ආසියාව රටවල් මුල් කරගෙන තමයි මේ ජ්‍යොතිර්විද්‍යාව කතා කරන්නේ. ඒ නිසා බ්‍රාහ්මණය විශේෂයෙන් ඉන්දියාවේදී මේක මල්වරවීම ඉන්දියානු මේ සංස්කෘතිය විශේෂ කතාවක්. ඒගොල්ලෝ තමයි මේ ජ්‍යොතිර්විද්‍යාවට මල්වරවීම එකතු කරා කියන එක පොතපතේ සඳහන් වෙන්නේ. මොකද මේ පොත්පත් පරිශීලන ඉන්දියාවෙන් එහාට මේ මල්වරවීමේ කතාව කියවෙන්නේ නැහැ. හරිද? ඉංග්‍රීසි පොතපතේ මේක එන්නේ නැහැ. මේක හින්දු පුරාණයට එනවා. හින්දු සංස්කෘතිය තමයි මේක යන්නේ. ඒගොල්ලෝ ලියනවා කාරණා කීපයක් මෙන්න මේ විදිහට. ස්ත්‍රියක් මල්වර වෙනකොට මල්වර වීම කියන්නේ මොකද්ද කියලා ඉස්සෙල්ලා අඳුරගන්නකෝ. මල්වර වීම කියන්නේ ස්ත්‍රියක් වැඩි එන වෙලාවේ ඔවුන්ට ගර්භාෂගත ආර්තවයක් තියෙනවා. ඩිම්බ පිටවීමක්, ඩිම්බ නිකුත් කිරීමක් තියෙනවා. ඒ කියන්නේ ශුක්‍රාණුවක් පැමිණියොත් යුක්තාණුවක් හටගන්න ඩිම්බයක් අවශ්‍යයි. ඒ කියන්නේ කලලයක් හටගන්න ඩිම්බයක් අවශ්‍යයි. මේ දෙන්නා මොන ගැහිමක් සිද්ධ වුණේ නැත්නම් දින 28කට වරක් ඒ ඩිම්බය මෝරා හැදී වැඩි මැරි රුධිරය ලෙසින් ඉවත් වෙනවා. ඕක ජීවිතේ පළවෙනි වතාවට සිද්ධ වෙන කාර්ය තමයි මේ මල්වර වුණා කියන එක අපි අඳුරගන්නේ. හරි. එතකොට ඒ කියන්නේ දරුවෙක් ලබන්න
බිරිඳක් වෙන්න ඔන්න සුදුසුකම් ඇති දරුවෙක් ගෙදර ඉන්නවා කියන එක තමයි මේ පණිවිඩයෙන් අපිට ලැබෙන්නේ. ඉතින් ඒක මවට පියාට සුබ කාරණයක්නේ. මේ තමන් හදපු අඩපු දරුවා ඔන්න විවාහ කරලා දෙන්න, තරුණ වියට එළඹෙන්න, තව ඔවුන් තරුණයෙක් තමන්ගේ ජීවිතේට එකතු කරන්, තව පුතෙක් ගෙදරට එකතු කරන අවස්ථාවක් ලැබෙන එක සුබ කාරණයක් හැටියට අපි දකිනවා. හරි. එතකොට ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඒක උත්සවාශ්‍රීයෙන් ගන්න එකත් කිසි වැරද්දක් නැහැ. හැබැයි මතක තියාගන්න නීෂා මේක කියලා තියෙනවා බ්‍රාහ්මණයෝ කියලා තියෙනවා ගඟක් ළඟ, ඇලක් ළඟ, දිය කඩਿੱත්තක් ළඟ, පොකුණක් ළඟ, හේනක, එතකොට කුඹුරක, සස්වීක තැනක, ගෙව්යනක, මල් වත්තක, මෙන්න මේ වගේ තැනක මේක වුණොත් හරීම සුබයිලු පොතේ ලියපු විදිය. හැබැයි ඒ ගව ගාලත් තරම් තියෙනවා. එතකොට තමන්ගේ නිවසත් තරම් දෙන සුබ කෑල්ලට. ඊට පස්සේ කියන අසුබ කෑල්ල ලියලා දෙනවා මම්මාවතක, ජනයා ගැවසෙන් තැනක, ආගමික ස්ථානයක, එහෙම නැත්නම් පිරිමි පාර්ශවයේ එකට ඉන්න වෙලාවක මෙන්න මේ වගේ ජන සමූහයක් හෝ ගෙදරින් පිට වෙන වෙනත් තැන්වල හිටියොත් මේ මල්වර වීම ඒ අවස්ථාවේ සිදුනොත් අසුබයි කියලා ලියලා තියෙනවා. දැන් මම කල්පනා කරන්නේ මෙන්න මේ විදිහට. දැන් දෙවියනේ උදේ පාන්දර 5:00ට ගෙදරින් එළියට බහින මේ වයස දරුවෙක් යන්නේ ඉස්කෝලේ. ඉතින් ඉස්කෝලේට ගියොත් මිශ්‍ර පාසලකට පිරිමි ළමයි ඉන්නවා. ගෑනු ළමයි විතරක් ඉන්න ඉස්කෝලේට ගියොත් එතන ජන සමූහයේ ඉන්නවා. එතනින් එළියට බැස්සොත් මහා පාර. හරි. ඒ පාරෙන් ඉවරලා ආය යන්න ටියුෂන් පන්තියට. ඒක ඉවරලා ගෙදර රෑ 6:00ට හැන්දෑ 7:00ට තමයි ළමයෙක් ගෙදරට එන්නේ. ඒක තමයි දැන් මේ සංකීර්ණ සමාජ ස්වභාවය. දැන් ඔය කියන විදිහට ලිඳක් නැහැ, පොකුණක් නැහැ, වැවක් නැහැ, කුඹුරක් නැහැ, හේනක් නැහැ, ගව ගාලක් නැහැ, මොන එකක්වත් මේ සමාජයේ මේ වෙලාවේ පර්චස් 6 7 10 20 කොටු වෙච්ච ජීවිත ටිකක් අපිට තියෙනවා. දැන් එතකොට මල්වර වෙන හැම එක්කෙනෙක්ම සුබ නැහැනේ. ඔය කියන විදිහට. හරිද? එතකොට මේක ගිහින් ගමු දැන් කොහෙද මේක උනේ? ඉස්කෝලේදීනේ මහත්තයා උනේ. පොත පෙරලා බලගෙන එහෙනම් හොඳ නැහැ. කොයි තරම් පටු තැනකද මේ ජ්‍යොතිර්වේදියෝ ටික ඉන්නේ? නවීන ලෝකෙට, විද්‍යාවට, නවීන චින්තනයකට, නවීන ක්‍රමයට හැදිලා නැහැ. හරි. එතකොට මෙතන ලොකු අතකෝල් එකක්. විශාලමත් නෑ. අපිට තවත් දුරකථන නැවතුමක් තියෙනවා 0112 196 අපිත් එක්ක සරත් මහත්මයා නේද මේ සම්බන්ධ වෙන්නේ ගාල්ල ප්‍රදේශයේ ඉඳලා? ඔව්. අයිබෝවන් සුබෝදෑසනක් ඔබතුමන්ට. ආයිබෝවන් උපන්දිනේ කියන්නකෝ. ටීවී එකේ හඬ අඩු කරගන්න ඕනේ. 1967 ටීවී එකේ හඬ අඩු කරගන්න 1967 7/9 ජූලි 9 ඊට පස්සේ උපන් වෙලාව 11:55 උදේද රෑද දවල් නෝනට කොච්චර ගියවත් දාන්නේ නැහැ නේ හිතුවක් කරන ඕන කෙනෙක් කියන දේ යන්නේ ඕන ටීවී එකේ හඬ අඩු කරන්නෙම නැහැ ලග්නේ මොකක්ද ඔබතුමා දන්න විදියට දන්නේ නැත්නම් කන්‍යා කන්‍යාව තමයි මේ වෙලාවේ කතා කළ යුතුයම තමයි පහුගිය අවුරුදු 2.5 සුබ නෑනේ අපිට හැඩ වැඩ උනේ නෑ නේද නිතර ලෙඩ රෝගත් ආර්ථිකයත් හරි හම්බ කරන දේ ඉතුරුනෙත් නෑ නේද දැන් නම් ඉතින් මේ ඉස්සරහට යන්න යන තව අවුරුදු 5කුත් මෙහෙම නෑ ඔබතුමා මොනවද කරන්නේ නරක මිනිස්සුනේ මොනවද කරන්නේ ඔබතුමා මම ලැයින් කරනවා තියා අනේ අම්මෝ රියදුරෙක් හැටියට වැඩ කටයුතු කරනවා නම් මගේ නම් ඒ තරම් සතුටක් නෑ මොකද කොන්ද කකුල් දණි සතපය අමාරුත් තියාගෙන ඔළුව බර නිදිමත කම්මැලි ගතියත් තියාගෙන බොහොම ආයාසයෙන් තමයි මේ රැකියාවට යනවා ඇත්තේ ඉදිරි වසර 5 ගණත් ඒ තරම් ලොකු සුබයක් නෑ තාත්තා මේ පහුගිය අවුරුදු 2.5 3ත් එච්චර හොඳ නෑ මට කියන්න මම මේ අහන එකට හරියට උත්තර දෙන්න ඔයාට ස්නායු සැලට රුධිරය සම්බන්ධ මොන හරි රෝගයක් විශේෂයෙන් ෂුගර් ප්‍රෙෂර් වගේ ඒවා තියෙනවද කියලා කියන්නකෝ අඳහනේ පරපුරෙන් නාවත් ඔයාට මේකට ටිකක් වැඩිපුර අවස්ථාවක් ගන්න හදනවා එහෙම නැත්නම් හන්දිපත් අමාරු තියෙනවද කියලා කරුණාකරලා කියන්න විදේශගත වෙන්න ඕන මිනිස්සෙක් මොකද කකුලට බෑන උපෝපර මගේ ඇඟේ තිබුණා ප්‍රයාසයක් ඇතිව මාත්‍යා ඔව් ඒකට මොකද උනේ ඊට පස්සේ මම වෙදකම් කරා මේ අපේ අර මේකේ ආම්ල කෙනෙක්ගෙන් ඒකෙම හොඳ වෙලා ගියා අන්න කඩු වෙලා ගියා නමුත් ආපහු කැලිකරේ අප මතු වෙනවා ඒකට අවශ්‍ය වත් පිළිවෙත් ටික කරන්න මේ හඳහනේ මේ ටික පෙන්නනවා හරිද මේක එච්චර හොඳ තත්ත්වයක් නෙවෙයි මේක පොඩ්ඩක් හොඳ කරගන්න බලන්න මේක හොඳ කරගන්න පුළුවනි ගැටලුවක් නෙවෙයි හරි හොඳ යහපත් මිනිස්සෙක් අයහපත් මිනිස්සෙක් නෙවෙයි හැබැයි හරීම නරක කාලයක් තියෙන හරි හම්බ කරන 7-5ක් විතර නෑ නම්බුකාර හිඟන්න ආයි වෙන කියන්න දෙයක් නෑ මේ වචනේ පස්සේ එල්ලෙන්න එපා මේ බලන ප්‍රේක්ෂකයෝ මීට වඩා හොඳ විදිහට කියන්න විදිහක් නෑ ඔයා කොච්චර දිව්වත් කොච්චර එකතු කරත් මොනවා කරත් ඒක මොකකට හරි වේදන් වෙන මට්ටමක් තියෙන කිසි වෙලාවක අතේ නම් සතයක් ඉතුරු වෙන්නේ නෑ රැකියාවත් වෙනස් වෙන්න පුළුවන් රැකියාවින් ස්ථානෙත් වෙනස් වෙන්න පුළුවන් බොහොම කල්පනායෙන් වැඩ කරන්න
ඇත්තටම හොඳ විදේශගත යෝගයක් තියදී ඇයි ලංකාවටලා හිටියේ යන්න එපා අප්පා මේ අද හොඳ අද රට යන්න තියෙන කට්ටිය මේ සත් සමුද්‍රයෙන් එහාට තියෙන හඳහන් බලන්නේ. ඇයි නොගියේ? යන්න තිබුණාත් ගිහිල්ලත් ඒකට ආවා. ගිහිල්ලත් ආවද? එහෙනම් ගාව කියන්නේ ඉතින් නෑ ගිහිල්ලත් ආව නම් හරි හඳහනේ ඉතාලම හොඳ මේ විදේශගත යෝග ගිහිල්ලා පදිංචි වෙන්නම තිබිච්ච යෝගයක් තියෙන්නේ. මන් දන්නේ මොන එකකට ආවද කියලා. ආවනම් ඉතින් දැන් ඉතින් කට කාගෙන ඉන්න තමයි තියෙන්නේ මේ රටේ. ඕකටනේ කතා කරේ ඊළඟ අවුරුදු පහ හොඳ නෑ. කරුණා කළා ජ්‍යොතිර්වේදියෙක් හම්බෙලා අවශ්‍ය වත් පිළිවෙත් ටික යොදා ගන්න. එහෙම බැරිකමක් තියෙනවා දැන් හදහන බල්ලි ඉවරයි එන්න මම අවශ්‍ය වත් පිළිවෙත් ටික ලෑස්ති කරලා දෙන්නම්. හොඳයි. හොඳයි. බොහොමත්ම ස්තුතියි සරත් මහත්මයාත් අපිත් එක්ක සම්බන්ධ වුණාට. මම මේක නවත්තන්නේ නැහැ කියලා දාන හොඳේ. හොඳ නෑනේ. මම දන්නවා. එතකොට දැන් මේක ගත්තයින් පස්සේ දරුවට හොඳ නෑ කියනවා. දරුවගේ අනාගතේට හොඳ නෑ කියලා කියනවා. ඊළඟට නැකතක් හදා ගන්නවා. නැකත් හදාගෙන ඉවරලා බලනවා වෙච්ච නැකත බල්ලි ඉවරලා නැකත රණුවක් කියනවා. අමූලික බොරු. ගෑන් ළමෙක්ගේ මල්වර වීම ඒසා විශාල වැදගත්කමක් දක්වන්නේ නැහැ ජන සමාජයකට. මවට පියාට අන් අයට. ගෑන් ළමෙක්ගේ ස්ත්‍රියක්ගේ දුවණියක්ගේ මල්වර වීම බලපාන්නේ ඇයටමයි. ඇයටමයි කියන්නේ ඇයගේ පෞද්ගලික ජීවිතයේ ඇය ශාස්ත්‍රීය කාන්තාවක් බවට මව්පදවිය ලබන අවස්ථාවක් ලැබෙන පළවෙනි අවස්ථාව ජීවිතේ අඳුනා ගැනීම තමයි වෙන්නේ. ඒ කියන්නේ පරිණත යෝතියක් වෙන එක. හරි එතකොට ඒකෙදී මේ බලල ඉවරලා එක එක කතන්දර කයි කතන්දර කියන එක වැරදි. මොකද දැන් පොකුණු නෑ, ලිං නෑ, වැව් නෑ, ගවගාලවල් නෑ. දැන් හේනට කුඹරට යන දරුවෝ නෑ. එහෙම එකක් නැති දා කරුණා කළා මේ වැරදි දේවල් සමාජගත කරන්න එපා. එහෙමනම් උපන් කේන්දරයේ නවත්තලා මල්වර වූ දවසට කේන්දරය හදලා එතනින් එහාට කේන්දර හදාගෙන යන්න වෙනවා. ඒ නිසා උපන් කේන්දරයේ බලවත්කම එලෙසමයි. ඒක මල්වර නැකතෙන් වෙනස් වෙන්නේ නෑ. එහෙම කවුරු කෙනෙක් ඒ කියන්නේ ජ්‍යොතිර්විද්‍යාව දන්නේ නැති බොරුකාරයෙක්. එයා ජ්‍යොතිර්විද්‍යාව දන්නේ නැහැ. ඒ නිසා මල්වර නැකෙන් මහා ප්‍රබල කාරණයක් නැහැ. හැබැයි ඉතින් දුවණියක් මල්වර වුණාම ඇයට ඒ අලුත් අවස්ථාවක්, ඒ අලුත් අත්දැකීමක් ලැබෙනවා. ඒ අත්දැකීම ලබන්න ඉතින් ඒ අවශ්‍ය ඒ කයේ මව් දෙමව්පියන් ආච්චියම්ම කරන කටයුතු කරන්න ඉතින් ඇයි වැඩේ තියෙන ඒ කාලේ තිබුණු ගෙවල් දොරවල් මැටි ගෙවල්, පොල්ලතු ගෙවල්. ඒවා එච්චර හයිය නැහැ. සාමාන්‍යයෙන් ඒ කාලේ හිටිය නූගත් සමාජයක්. ඒ නිසා මල්වර වුණා කියලා දැනගත්තම උගත් නැති අය රැයට හැන්දෑවට මොන හරි ටික කටේ ගාගත්ත මිනිස්සු ගෙවල් වලට පැනලා ඒ දරුවන් අමාරුවේ දාන කාලයක් ඒ කාලේ තිබුණා. මේ සමාජයේ ඒ තරම් දියුණු වෙලා තිබුණේ. ඒ නිසා ඇඳේරට කැත්තක් දැම්ම, කඩුවක් දැම්ම, පීයක් දැම්මනේ කට්ටිය වට වෙලා ආරක්ෂා කරා. හැබැයි ඉතින් දැන් මේ කොන්ක්‍රීට් ගෙවල්, එපාර්ට්මන්ට් තියාගෙන ඕකේ ඇසටත් මේ කඩු දානවා, පිහි දානවා, කැටි දානවා. ගෙදර ওই ආයුධයක් ලොකු එකක් නැත්තම් ගිහිල්ලා කම්මලෙන් අරන් අවිල දානවා. ඒම අවශ්‍යතාවයක් නැහැ. ඒ තරම් නූගත් වෙන්න එපා. ඒ තරම් පටුතන ලඝු වෙන්න එපා. එදා සමාජයේ ඒ අවස්ථාවට මුහුණ දෙන්න ඒව කරා. අද සමාජයේ ඒ තරම් පටු වෙන්න එපා. තනි දැන් දරුවෙක් තනි කරන්නේ නැහැ. ඒ වගේ මත ටිකත් ඒව කරන්න කමක් නැහැ. බෝර පහනක් පත්තු කරන්නේ මේ ඒක විස බීජනේ. විස බීජ මල ගෙදර පහන පත්තු කරන්නේ. පහන් දෙකක් දෙපැත්තේ මේ මරණය මේ කියන්නේ මෘතදේහයෙන් පිට වෙන විස බීජ දහනය කරන්නේ. ඒ වගේ ඉතින් ඔය පොල් මලක් තියලා මුන් කලසක් තියලා ඉතින් ලස්සන කරලා වැඩක් කරනකොට ලස්සනට තියෙන බෑ. ඒ නිසා එහෙම කළා ඉවරලා මේ පහනක් පත්තු කරලා තියන ඒ විට වෙන විස බීජ මේ වායු ගෝල්ඩ් එක තුන වෙන්නේ. ඒ වගේ දේවල් කරන්න. හැබැයි අර නාවන්න දේවල් අරෝමියෝ කරලා කෙල්ල ඉතින් අලුත් විදිහට අරගෙන ගෙට අරගෙන ඒ වැඩේ ලස්සනට කරන්න. හැබැයි ඒකෙන් අම්මට තාත්තටවත් ඥාතින්ටවත් වෙන කාටවත් කසාද බඳින මනුස්සයටවත් කිසි කෙනෙකුට මේක බලපෑමක් නැහැ. ඒවා අමූලික බොරු. හොඳයි. අපිත් එක්ක ජීවන්ති මහත්මිය නේද මේ එකතු වෙලා ඉන්නේ. ආයිබෝවන් සුබදස්සනක්. ආයිබෝවන් සුබදස්සනක්. ආයිබෝවන් උපන්දිනේ කියන්නකෝ. 2024 4 වෙනි අප්‍රේල් මාසේ 11. හරි හරි. උපන් වෙලාව? පාන්දර 2:53. පාන්දර 2:53. ඔව්. මේ කතා කරන දරුවගේ අම්මද? ඔව්. ඔබතුමිය දන්න හැටියට දරුවගේ ලග්න කියන්නකෝ. කුම්භ. කුම්භ. මේ පුතාද දුවද ස්ත්‍රී පුරුෂ බව හඳහනින් කියන්න බෑ අම්මා. මන් දන්නේ නැහැ. ඈ? පුතා. පුතා. අපේ අම්මා ඔයාට ලේසියෙන් මෙයා හම්බුණාත් දන්නේ නැහැ, සීස කරාත් දන්නෙත් නැහැ, ජරමර පටලැවිලි ගොඩක් වෙලා හම්බුණාත් දන්නෙත් නැහැ කියන්නකෝ. උපත ටිකක් ක්‍රිටිකල් කියන්න. බබා ඉපදුනා සිටියේ NICU එකේ. හරි. මාස 3 හිටියා. ඒකනේ අම්මා. එතකොට දැන් ඔයාගේවත් හඳහන අඩු ගන්න බලාගෙන ගියේ නැද්ද? මොකද මේකේ තරම්ම සරල උපතක් නෙවෙයි ක්‍රිටිකල්. ඒ කියන්නේ ඉතින් අම්මට දෙන්න දෙන වද 32ම දීගෙන එන පුතණ්ඩියෙක්. හැබැයි විහිළු නෙවෙයි අම්මගේ. ඔයා මරණයෙන් කෙලවර වෙලා ගොඩ එන්න ඔයාට විශාල අමාරු දරුවා ආයි හදන්න නැහැ නේ මේ ඇති. මොකෝ කියන්නේ? නෑ ආයි හදන්නේ එපා කිව්වා. ආයි හදන්නේ. ආයි හදන්න බෑ. ඒ කියන්නේ මේ හඳහනේ පුතාගෙන් පේනවා ඔහු තනි කුමාරයෙක්. ඔහුට තව කෙනෙක් උපද්දවන්න බැරි මට්ටමට අම්මා පත් කරනවා. ඒ කියන්නේ ඔයා නැවත දරුවෙක් ලබන්න ගියොත් ඔයාගේ ජීවිතේ කෙලවර වෙනවා කියලා
මම මරා උපන් කුමරා කියන්නේ කෙහෙල් මල වැටුණා වගේ කියලා හඳහනේ පේනවා. හරි? එතකොට ඒ தત્ත්වය එහෙමයි. අම්මා මෙන්න මේ උපදේශය හරියට ගන්න. දරුවට හරියට කිරි ටික දෙන්න, හරියට පෝෂණය බලන්න. පොඩි හරි උණක් හැදුනත් වහාම දොස්තර, පොඩි හරි සමක් හැදුනත් වහාම දොස්තර දෙකමාරයි පහුගිය අවුරුදු මේ ඉස්සරහට අවුරුදු 7මාරක් විශේෂයෙන් ආසන්න අවුරුදු 5 2030 වෙනකන් බොහෝම නරක තත්ත්වයක් හඳහනේ තියෙනවා. ඒ නිසා ටිකක් සැලකිල්ලෙන් දරුවාගෙන බලන්න. ඔයාට විතරක් මේ දරුවා බලන්න බෑ. ඒ නිසා තවත් S2ක් මේ දරුවට ලං කරන්න. මෙයා නිදි අවස්ථාවකවත් බාත්රූම් එකකට යන්න එපා. එයාව තනිකල නොපෙනෙන තැනකට යන්න එපා. මේ දරුවට අවුරුදු 5ක් අපලයි. හැබැයි මතක තියාගන්න ලස්සන පොඩි එකෙක්, හැඩ පොඩි එක්කෙනෙක්. මට මෙන්න මේකට කියන්න මේ ටිකක් කියන්න මෙයාගේ පිටිපස්ස පැත්තේ මේ තට්ටම හරි කොහේ හරි තැනක ලා නිල් පාට ලා කළු පාට පොඩි පැච් එකක් උපන් ලපයක් වගේ මොකක් හරි එකක් තියෙනවාද? ඒක නිකන් බය වෙන්න එපා. ඒකට කියන්න එහෙම එකක් තියෙනවා. උපන් ලපයක් තියෙනද කොහේ හරි පිටිපස්ස පැත්තේ මේ කොහේ හරි කොන්දේ හරි මේ පැත්තේ නෑ කකුලේ තමයි තියෙන්නේ උපල්ලා. කකුලේද තියෙන්නේ? ඔව්. ඒක ටිකක් දැනෙන උපන් ලපයක් නේද? ඔව්. එහෙම එකක් තියෙනවා. ඒක මං කිව්වේ මොකකටවත් නෙවෙයි. අම්මා මේ අවුරුදු 5 මේ දරුවා රැකගත්තොත් හරිද? මේ දරුවා රැකගත්තොත් මේ දරුවා අනාගතේ මහ විශාල ජයග්‍රහණ ගොඩක් ගේනවා. නටනවා, සින්දු කියනවා, චිත්‍ර අඳිනවා, හොඳින් ඉගෙන ගන්නවා. කිසි ප්‍රශ්නයක් නැහැ. බර අඩු නම් අරවා මේවා ජරමර නම් ඒ ටික හදාගන්න. මේ අවුරුදු 5 රැකගත්තොත් ඉන්න ආයේ කොල්ලා මේ මහ පොළොවේ කුමාරයෙක් වගේ ජීවත් වෙනවා. දැන් තියෙන අඩුපාඩු සියල්ල ඉස්සරහට සකස් වෙලා, නිවැරදි වෙලා ගොඩ යනවා. දැන් ඕකනේ දැනගන්න ඕන උනේ. ආයෙ නම් දරුවා හදන්න එපා කියලා දොස්තරලා කියලා ඉවරයි. ડોක්ටර් කිව්වනේ පැහැදිලිව. ඒක ඉතාම හොඳින් මේ ආරක්ෂා කරගන්න. මොකද ඔයාලට මේ දරුවා තවත් මව් පදවියක් ලබන්න ඉතුරු කළා ඉපදිලා නැහැ. හරිනේ? සිද්ධාර්ථ කුමාරය ඉපදුනා වගේ. හරිම බලවත්. හරිනේ? දැන් ඕකනේ දැනගන්න ඕන උනේ. හරි. බුත්සරණයි. හොඳයි. බොහොමත්ම ස්තුතියි ශිවන්තී මහත්මියාවත් එක්ක සම්බන්ධ වෙන්න. දැන් ඔය වගේ ජ්‍යොතිර්කයේදී දැන් ජ්‍යොතිර්වේදයේ ඔය වගේ කියන්න පුළුවන්ද? මට හරි පුදුමයි සමහර වෙලාවට දැන් ඔබතුමා සඳහන් කරන සමහර දේවල් වලදී හරියටම කියනවානේ. කොහොමද හරියටම කියන්න පුළුවන් නේ. ඒක තමයි මේකේ තියෙන විශේෂත්වය. දැන් මට ආචාර්ය කියන්නේ අර මේ ඔය එකක දේශපාලඥයන්ට අර මේ කඩේ යන මුදලාල්ලාට දීපු ආචාර පට්ටම වගේ එකක් නෙවෙයිනේ. මම ඒක අධ්‍යාපනයේ උපයාස අපයාගත් එකක්. විෂය මූලික කරගෙන උපයාස අපයාගත් එකක්. එතකොට මේක හරියට ඉගෙන ගන්න දැන් ලොකු ප්‍රශ්නයක් රටේ තියෙනවා. ජ්‍යොතිර්වේදියෝ කියන කණ්ඩායමට පුදුම ද්වේෂයක් මේ රට තියෙනවා. දැන් අපි කිරි කාර්යෝ, පත්‍ර කාර්යෝ, බයිසිකල් කාර්යෝ, නේ, ත්‍රිවිල් කාර්යෝ නිකන් අර මේ එක මේ අපි දාලා දෙන තැන ඊටාම පල්ලෙහා තැනක්. හැබැයි ඒකට වග කියන්න ඕන ජ්‍යොතිර්වේදී කණ්ඩායම මේ රටේ ඉන්න මාධ්‍ය සංදර්ශන තියාගෙන පත්තරවල ලියාගෙන ඉබේ දැන් අපි බලන්නකෝ YouTube අවකාශය ගත්තාම Facebook වල ගත්තාම මොනවා ලියනද ඒවා මම සාමාන්‍ය අධ්‍යයනයක පාට බරු කියනවා. ඒ අර මිනිස්සු සතුටු කරන්න තමන් ළඟට ආපු මිනිස්සයාගේ හිත කඩා වැටේ එහෙම වුණොත් ආයේ එන එකක් නැහැ කියලා අවුරුදු 2-3කට උඩ තියලා යවන්න පුළුවන් නම් ආයි ඒ අවුරුදු 2-3 ඇතුලේ මෙයා තව 10 දිනක් හරි 15 දිනක් හරි තව කීපයක් එවනවා ෂෝක් මිනිස්සයා හොඳට කිව්වා මට මෙහෙම කිව්වනේ කියලා එයා සතුටෙන් ඒ ටික නොකියගෙන හරියටම කිව්වා කියලා එවනවා. හැබැයි ඉතින් අවුරුද්දක් දෙකක් යනකොට පසබිම යනවා තේරෙනවා අර කියපු සේරම බොරු කියලා. මම නම් නීෂා මේක විද්‍යාවක්. මම හැමතිස්සෙම මට ඕන එක කියන්නෙත් නැහැ. මම ඔයාවොත් ඔයාට ඕන එක කියන්නෙත් නැහැ. මෙන්න මේකේ සටහනක් නිර්මාණය වෙනවා. මෙන්න මේ සටහන රීඩින් එක හරියට කියලා දෙනවා. සමහරු හිත අසතුටෙන් යනවා. සමහරු සතුටෙන් යනවා. මට ඒක අදාළ වෙන්නේ නැහැ. මම මොකද නෑයෝ හදාගන්න, යාළුවෝ හදාගන්න අපේ ගෙදරින් කවුරුවක්වත් දෙන්නේ එහෙන් ගන්න කෙනෙක් නැහැ. එන්නේ අහන්නේ කෙනා අමුෙම්ම කියනවා. මේක විද්‍යාවක්. මේ ආවර්තා වගුව මම කතා කරන්නේ. හයිඩ්‍රජන් විභේදනය වෙලා හීලියම් හැදුනම ආලෝකය සහ තාපය හැදුනම මේ චුම්බක ක්ෂේත්‍ර දෙක ක්‍රියා කරන ආකාරය මේ විශ්වය පුරා ඒ ග්‍රහයන් 9 දෙනාට ඒ චුම්බක ක්ෂේත්‍ර බලපවත්වන ආකාරයේ ඔවුන් අපට ඒක ප්‍රතික්‍රියා දක්වන ආකාරය තමයි මම මේ කියන්නේ. මේක විද්‍යාත්මක කාරණයක්. හැබැයි ඉතින් මේ විද්‍යාව ඉගෙන ගත්තේ නැතුව එහෙම මෙහෙම පොත්පත් ටිකක් කියවගෙන අර මගේ මල්ලර නැකතර කියන කතාව වගේ හරිද ආපු එක්කෙනාට ඔහේ පොතපතක තියෙන කතාවක් කියාගෙන මේක විශාල වශයෙන් වාණිජකරණය කරන මුදල් හම්බ කරන ව්‍යාපෘතියක් බවට අද අපේ රටේ පදමෙන් හොඳක් මේ සෑහෙන මුදල් හම්බ කරන්න පුළුවන් නේ. ඇයි අපි කියන හැම එකක්ම අකුරක් ගානේ මිනිස්සුන්ගේ ඔළුවට දාරානිපාත විදිහට වදිනවා. පව්. ඒක නිසා ඒ වැරද්ද කරන්න එපා. හරිද? ඔය ජනප්‍රිය රැල්ලට යන්නත් එපා. නේ ජනප්‍රිය නළුව දැන් බලන්න මම කියලා දැන් විජය කුමාරතුංග මහත්මයා සනත් ගුණතිලක මහත්මයා ඉතින් හැඩ රූප මම දැකලා තියෙනවා. හරි? එතකොට ඒගොල්ලෝ ජනප්‍රිය නළුව. හැබැයි ජෝබීක්‍රම මහත්තයා දක්ෂතම නළුව. මම මේ අපහාස කරන්න කියන්නේ ඒ නිසා ජනප්‍රිය නළුව හොයන්න එපා. දක්ෂතම නළුව හොයාගෙන ගමේ ජ්‍යොතිර්වේදී අල්ලගෙන වැඩේ කරගන්න. හොඳයි. අපි ගම්පහ පැත්තට තමයි යන සූදානම් වෙන්නේ. සංසලා නේද අපිත් එක්ක මේකට වෙන්නේ. ආයි බං සුබ උදෑසනක්. හලෝ සුබ උදෑසනක්.
ආයිබෝන් කියන්න සුබ උදෑසනක්. උපන්දිනේ කියන්නකෝ. 2001 අනේ ටීවී එකේ හඬ අඩු කරගන්නකෝ. කොච්චර කිව්වත් මේ වැඩේ හරියට කරගන්නේ නැහැ නේ ඔයාලා. 2002 දෙවනි මාසේ 11. පෙබරවාරි මාසේ 11. වෙලාව? අනේ ඔය ගෙදර අයට කියන්න ටීවී එකෙන් මේක අහන්න එපා කිව්වේ මොනවද කියලා මගෙන් අහගන්න කියලා පොඩක් ටීවී එකේ හඬ අඩු කරන් දුවා මේක අහන්නකෝ වෙලාව කියන්න හරියට. බෙරේන 9 පසුවී විනාඩි 53. නැත්තම් ඔයා ටීවී එක ගාවින් ඈත් වෙන්න. ඔයා දන්න හැටියට කොහෙද ඉපදුනේ? ගම්පහ. ආයි මට උපන් වර්ෂය කියන්නකෝ. 2002 ලග්නේ මීන නේද? ඔව්. මෝඩෙක් නෙමෙයි ඉගෙන ගන්න පුළුවන් ළමෙක්. හැබැයි ඉතින් මේ පහුගිය 2:00මාරයි 5:00යි 7:00මාරයි පහුගිය අවුරුදු 7:00මාරගෙන මගේ සතුටක් නෑ. දුව මම ඔයාගෙද මේ හදාහන කියන්නකෝ ඉස්සෙල්ලා. ඔව් මගේ. මට කියන්නකෝ ඔයා දැන් අධ්‍යාපනයේ ආසන්නව අවසන් කරපු කාලේනේ. ඔයා මෝඩෙක් නෙමෙයි. දක්ෂ ළමෙක්. හැබැයි පුතා ඔයාට පහුගිය කාලේ නිදිමත කම්මැලිකම ඔළුව බර ගතිය ජරමර පටලැවිලි තිබුණා සහ කියනකොට හොඳට තේරෙනවා අහනකොට උත්තරේ දෙන්න පුළුවන් හැබැයි ලියනකොට පේපර් එකේ ඔයා බලාපොරොත්තු වෙන ප්‍රමාණයට අකුණු තිබුණේ නැහනේ කරුණාකර අධ්‍යාපනය ගැන කතා කරලා ඉමුකෝ ඉස්සෙල්ලා මට කියන්නකෝ O level මේ ප්‍රතිඵලය ඉස්සෙල්ලා මට සිංහලවලට ටීවීක් තියෙනවා ගණන් නැහැ කොයිදාස් තියෙනවා තාත්තිවලට ටීවීක් තියෙනවා හරි ඒ ලෙවල් වල මොකද වුනේ දැන් O level ඉවරයි ඒක ඒ ලෙවල් ගියාම ඒ ලෙවල් යන්න මේ තාක්ෂණික විද්‍යාව තාක්ෂණික විද්‍යාව කියන්නේ ඔන්ලයින් කොර්ස් අනේ ඔය ටීවී එකේ හඬ අඩු කර ගන්න ඉතින් හඳහම් බලන්න වෙන්නේ මම මේ වැඩේ නවත්තනවා ඉතින් කියන දේ අහන්නේ නැහැ මට තේරෙන්නේ නැහැ ඔයා කියන්නේ මොනවද කියලා එක්ක ටීවී ළඟ අයින් වෙලා මේ ටෙලිෆෝන් එකෙන් හදා වැඩේ කරගන්න එහෙම මම හිතන්නේ සංසලා තාම මේ ඒ ලෙවල් කරලා ඉවර නැද්ද කරන්නේ තාක්ෂණය කරලා ඉවර වැඩක් උනේ නෑ හරි දැන් පහුගිය අවුරුදු 7ම විනාශ කරගත්ත ළමයෙක් හඳහන් බැලුවේ නැද්ද දුව අම්මා තාත්තා ඔයාගේ හඳහන් බලලා අවශ්‍යවත් පිළිවෙත් කරන්නේ කොණ්ඩේ ගියාද කොන්ද රිදුනද කකුල් රිදුනද දණහිස් රිදුනද අතපය රිදුනද ඔයා ආච්චි වගේ කෙඳිලි ගාගෙන හිටියේ නිදිමතයිද ඉස්කෝලේ යන්න හිතුනේම නැද්ද ඉස්කෝලේ ගියේ යන්න ඕන කමට ගෙදරින් එලවන්න නිසාද කියලා කියන්නකෝ ඔව් ඒක ගෙදරින් යන්න කියලා කියලා ගෙදරින් නිදියන්නේ නෑනේ ඒ නිසා යනවා හරි අපූර්ව දෙමාපිය මං එකනේ කියන්නේ දෙමාපියොත් හරි උද්දච්චයිනේ ඒගොල්ලෝ හඳහන් පිළිගන්නේ නෑ ළමයාට හෙන ගැහුවත් මුකුත් හිතන්නෙත් නෑ ඒගොල්ලන්ගේ මතය දිනන්න තමයි ඒගොල්ලන්ට ඕන හරි බොහොම හොඳයි දැන් දරුවට වෙන්න තියෙන ටික වෙලා තව අවුරුදු 5කට ඇඩ්‍රස් නෑ පුතා වහාම යන්න හඳහන් බලන කෙනෙක් ගාවට ජන්මපත්‍ර පරීක්ෂා කරන කෙනෙක් ගාවට ගිහිල්ලා ඔයාගේ ජන්මපත්‍රය පරීක්ෂා කරගන්න මොකද ඔයත් එහෙම ටිකෙන් කේන්ති ගන්න දුවණියක් එහෙම නෙමෙයි මෙයාත් කාටවත් ඔලුව නවන්නේ එක එකක් ගණන් ගන්නෙත් නෑ මොකක්වත් අදාළත් නෑ මට මගේ විස්තර විතරයි අනුන්ගේ දේව මට වැඩකුත් නෑ මගේවා කාටවත් වැඩකුත් නෑ කියලා ඉන්නේ ඔයාගේ කොට්ටේ ඔයාගේ ඇඳ ඔයාගේද ඔව් එයා කොටේ යා ගඳ ඔයාගේ එක නිදා ගන්න කාටවත් බෑ ඒ කාමරේට යන්න බෑනේ නේ මගේ දේවල් අල්ලන්න බෑනේ නේ ආයේ මට උපදෙස් දෙන්නේ නැත බා කවුරුවක් කරන්නේ මං තමයි දන්නේ මොකෝ කියන්නේ කියන්න ඔව්ද නේද ඔයා අනාවරණය වෙන්නේ නැහනේ ඔව් ඉතින් මෙහෙම පඬිතකම් තියාගෙන නිසා මේ ජීවිතේ කොට ගන්න බෑ අම්මා තාත්තත් දැන් අහගෙන නැතිනේ කරුණාකර ජ්‍යොතිර්වේදියෙක් හම්බෙලා අවශ්‍යවත් පිළිවෙත් ගන්න ඔහොම නම් යන්න බෑ ඕවා ඉතින් දෙමාපියෝ දරුවෝ ඔක්කොම එකතු වෙලා විනාශ වෙන වැඩ තම තමන්ගේ මමත්වයේ වෙනම තියාගෙන මේක විශයක් නැත්තම් මෙච්චර ඉස්සරහා මේ ටීවී එක ඉස්සරහා මෙහෙම ඇවිල්ලා රටකට කෑක් කතා කරන්නේ කරුණාකරලා ගිහිල්ලා මේක විද්‍යාත්මකව වටහාගෙන අවශ්‍යවත් පිළිවෙත් කරගන්න නැත්තම් දුවා ඉස්සරහට යන්න හම්බෙන්නේ ඊළඟ අවුරුදු පහත් ඔතනම තමයි හරිනේ යන්න ඉක්මනට තමන්ගේ ගමේ ජ්‍යොතිර්වේදියා ගාවට හොඳයි බොහොමත්ම ස්තුතියි සංසලා අපිත් එක්ක සම්බන්ධ වුණාට ඔන්න දැන් මම අවස්ථාව දෙනවා දැන් රටටම කතා කරන අවස්ථාව දෙනවා රටටම තමයි මෙච්චරලා කතා කරේ නෑ දෙමෝපියෝ ඉන්ඩෝනීසියා ඒගොල්ලෝ මාර චරිත සමහරලාට මේ අපි වගේ කෙනෙක් ගාවට ගිහිල්ලා ජීවිතය හගන්න හරි මදිකමක් ඒක ඒගොල්ලන්ට තාත්තලා අම්මලා හරි ඉන්නවා මං ගාවට එනෝනේ හරි පුදුම චරිතෙන් ඒගොල්ලෝ හරි මාර ලොකුයි හැබැයි ඉතින් ගෙදර විනාශයි ඉතින් එහෙම තමයි තමන්ගේ පෞල් ජීවිතේ විනාශ කරන දරුවොත් විනාශ වෙලා ඥානේන මන් නැතුව එන්නේ හැබැයි සල්ලි තියෙනවා දීපල තියෙනවා ඔක්කොම තියෙනවා පෞලක් හිටර ගත්තම දරුවන්ටවත් ඥානේන මන් නැහැ ඒ දෙමෝපියොන්ගේ තියෙන ඉතින් මන් නෑ ඔය ඉතින් මෙහෙම හොඳ නෑ කියන්නේ කිව්වමත් මා එක තරහ වුණාට කමකුත් නෑ මොකද මුළු රටේම 2.20 ලක්ෂ ගණන් දාම මට බලන්න බෑනේ තමන්ගේ ගමේ දක්ෂ අය ඉන්නවා අපට උගන්වපු ගුරුවරු ගැන හිතන්න මම මෙහෙම කතා කරනවා නම් මට උගන්වපු ගුරුවරයා කොයිතරම් දක්ෂ වෙන්නවද අපි පාරේ වඳින්න පුළුවන් ගුරුවරුන් ඉගෙන ගත්තා අපි ගුරුකුලකේ හොඳයි හරි ඒ නිසා තමයි ආචාර්ය කියලා කියන්නේ නිකන් නෙවෙයි නිසා මට වගේ අය මං වගේ අය ඕන තරම් මේ රටේ ඉන්නේ හැබැයි අපි වගේ මාධ්‍යට ඉන්නේ නෑ ඒගොල්ලෝ දක්ෂයි ඒ නිසා තමන්ගේ පවුලට ජ්‍යොතිර්වේදියෙක් තියාගන්න
තමන්ගේ පවුලට නීතිඥයෙක් උපදේශකයෙක් වෛද්‍යවරයෙක් තියාගන්න. ඒ නිසා යන්න තමන්ගේ දරුවෙක් හැදුවනම් රුපියල් බොඩි ගාණක් නියන්නේ. ඒ නිසා දරුවාගේ අනාගතය පිළිබඳව ගිහින් අහගන්න මොහුගේ දිශානතිය කොහෙද අනාගතය කොහෙද මේ විස්තර ටික අහගන්න මං වගේ කෙනෙක් හොයාගෙන කියලා මේක කරන්නේ. එතකොට තමන්ටත් හෘද සාක්ෂියට දැන් මගේ දරුවාගේ හඳහනක් බලලයි තියෙන්නේ කියලා. දැන් මේව පිළිගන්නේ නැහැ තරුණ තරුණිය. මොකද දෙමව්පියෝ ඌව විසික් කළා දාලා ඒගොල්ලන්ගේ වැඩනේ. ඒ නිසා ඒ වැරද්ද කරන්න එපා. දරුවන්ගේ අනාගතය හදන්න අනිවාර්යෙන් හදහනින් කියන්න පුළුවන් කවුද මේ කොහෙද යන්නේ කියලා. හරිනේ. ඒකේ කියලා ඉවර කරා. ඊට පස්සේ දැන් ඔන්න දැන් තව ටිකකින් මගේ දුරකථන අංක දෙකක් මේ තිරේ දිස් වෙනවා. ඒ මගේ කාර්යාලයේ දුරකථන අංක දෙක. එතකොට මේ ස්වර්ණවාහිනී දුරකථන අංක දෙකක් නෙමෙයි ඔය යටනේ. මගේ කාර්යාලයේ දුරකථන මගේ පෞද්ගලික දුරකථන අංක. ඔය දුරකථන අංක දෙක යොමු කරන්න. ඔක ලියා ගන්න කෙනෙක් හදිසි වෙන්නේ නැතුව ඔය දුරකථන අංක දෙක ලියාගෙන පොඩ්ඩක් ඉන්න. මේ ටික අහගන්න. ඔය දුරකථන අංක දෙක යොමු කරන්නේ. අද දවසේ මේ වැඩසටහන කවුරු හරි බැලුවොත් ඒ කෙනෙකුට හිතුනොත් මාව හම්බෙලා ඔබගේ ජන්මපත්‍රය පරීක්ෂා කරගන්න ඕනෑයි කියලා කෙනෙකුට හිතුනොත් අන්න ඒ කෙනාට විතරයි. ආයේ කියනවා ඔය දුරකථන අංක දෙක මගේ කාර්යාලයේ දුරකථන අංක දෙක සර්වවාහිනී දුරකථන අංක දෙක නෙවෙයි. ඔය දුරකථන අංක දෙකට කතා කරන්න අවශ්‍ය වෙන්නේ කවදා හරි කවියලාක හරි මාව හම්බෙලා තමන්ගේ හඳහන බලා ගන්න එහෙම තීරණය කරපු කෙනෙකුට විතරයි මේ කතාව කියන්නේ. එහෙම තීරණය කරන කෙනෙක් මෙන්න මේ ටිකත් අහගන්න. මම කිසි වෙලාවක මේ වැඩසටහනේ පරිදි දුරකථනට සම්බන්ධ කරන් හඳහන් බලන්න බෑ. මොන විදියකටත් ටෙලිෆෝන් එකට එන්නේ නැහැ. මෙතන විතරයි ওই වැඩේ කරන්නේ ওই විදියට. මෙතන කරත් සාර්ථක නැන්නේ වත් පිළිවෙත් ටික දෙන්න. එන්නේ කර නැත්තම් තමන්ගේ ගමේ ජ්‍යොතිර්විද්‍යාවකට යන්න කියන්නේ ඒ නිසා. ඊළඟට තැපෑලෙන් හඳහන් බලන්නේ නෑමයි. කිසිම වෙලාවක එවන කිසිම ලියුමක් කඩලවත් බලන්නේ නෑ විසික් කරනවා මම. කුණු කූඩේට දානවා. ඒ නිසා තැපෑලෙන් හඳහන් බලන්නෙත් නෑ. දුරකථනයෙන් හඳහන් බලන්නෙත් නෑ. ඒවට කතා කරන්නත් එපා. අපරාධ කෝල් එකක්වත් ගන්න එපා. කෙනෙක් මං හම්බෙන්න තීරණය කරොත් මගේ ගෙදරට එන්න තීරණය කරොත් මගේ ගෙදර තියෙන කොළඹ පාර්ලිමේන්තුව ළඟ මම පූර්ණ කාලීන ජ්‍යොතිර්වේදියෙකුත් නෙවෙයි සිකුරාදා සෙන්සුරාදා ඉරිදා දැන් මේ මාසේ සඳ බලනවා අප්‍රේල් මාසේ හඳහන් බලන්නේ නැති නිසා මේ සදුදා දවස වෙන් කළා හඳහන් බලලා දෙනවා. ඒ නිසා දුරකථන අංකයට කතා කරන්න දිනයක් වෙලාවක් වෙන් කරගන්න. හැබැයි ගෙදර අයත් එක්ක තීරණය කළා පවුලේ තීරණයක් අරගෙන එනවා නම් විතරක්ම අපොයින්ට්මන්ට් එකක් දාන්න. නැතුව දැන් හදිස්සියට කෝල් කරලා අපොයින්ට්මන්ට් එකක් ගන්න එපා. මොකද එහෙම ගන්න අය එන්නේ නැහැ මම දන්නවා. ඊළඟට මගේ ක්‍රමේ පවුලක හඳහන් එකට බලන විදිය. මම සාමාන්‍යයෙන් අර මං කියන්නේ අර දරුවට ඔයාටයි දරුවා හදන්න බෑ ඔච්චරයි. මේ දරුවා මෙහෙම ප්‍රබලයි. අම්මගේ තාත්තගේ ස්වභාවය දන්නේ නැහැ. දරුවා කොහේ යයිද මන් දන්නෙත් නැහැ. ඒ නිසා මුළු පවුලගේ හඳහන් එකට බලනවා නම් තමයි මගේ කැමැති සහ වඩා සාර්ථක ක්‍රමය ඒක. කොහේ ගියත් එහෙම කරන්න. ඒ නිසා මුළු පවුලගේ හඳහන් එකට බලනවා නම් තමයි මගේ වඩා කැමැත්ත. ඒක තමයි සාර්ථක ක්‍රමය. ඒකට උත්සාහ කරන්න. දුරකථනයෙන් සම්බන්ධ කරන්න උත්සාහ කරන්න එපා. මම ඉන්නේ පාර්ලිමේන්තුව ළඟ ලංකාවේ කොහෙටවත් යන්නේ නැහැ. ගෙදර විතරයි ඉන්නේ. එතෙන්ට එන කෙනෙක් විතරයි හඳහන් බලන්නේ. අවසාන කාරණේ නිසා මම හඳහනක් බලන්න රුපියල් 4000ක් ගන්නවා. ගාණ වැඩි. මම කැමති ජීවිතේ තමන්ගේ ජීවිතේට වටිනාකමක් දීලා මටත් වටිනාකමක් දීලා තමන්ගේ ජීවිතය හදාගන්න හැටි විතරයි. ඒ නිසා මම ගාණ ටිකක් උඩින් තියාගන්නවා. එතකොට අවශ්‍යම කෙනා විතරනේ නිෂා ඉන්නේ. අවශ්‍යම පවුල විතරයි හඳහන් බලන්නේ. ඒ නිසා ඔබේ වටිනාකම් හදාගන්න අනිත් අයට වටිනාකම් දෙන්න පුරුදු වෙන්න. එහෙම කරන කෙනෙකුට ඔය දුරකථන අංක දෙකට කතා කරලා දිනයක් වෙලාවක් වෙන් කරගන්න විතරයි කියන්නේ. හැබැයි කිසිම කෙනෙකුට ආරාධනාවක් නැහැ. මාව හම්බෙලා හඳහන් බලන්න එන්න කියලා. ඔබේ පවුලේ ජ්‍යොතිර්වේදියා ළඟම ජ්‍යොතිර්වේදියා ළඟට ඉන්න හඳහන් බලන එක තමයි වඩා සාර්ථක ක්‍රමය කියලා අවසාන වශයෙන් කියනවා. හොඳයි. ඉතින් මම මතක් කරන්නම් ඔබේ ජන්මපත්‍රය පරීක්ෂා කරවා ගැනීමට පැමිණිය යුතු ලිපිනය මොකක්ද කියලා. නොම්බර 898 A4 ජපන් ශ්‍රී ලංකා මිත්‍රත්ව පාර ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ. ඒ වගේම ආචාර්ය ක්‍රිෂාන් නිලංග මහත්මයා හමු වීමට දිනයක් සහ වේලාවක් වෙන් කර ගැනීමට මම මේ කියන දුරකථන අංක දෙකට ඔබට කතා කරන්නට හැකියාව තියෙනවා. 071 0800 900 077 38 55 935. ඒ වගේම තමයි අපේ මේ සියලුම සාකච්ඡාමය වැඩසටහන් YouTube හරහා නැරඹීමේ හැකියාව තියෙනවා. ක්‍රිෂාන් නිලංග YouTube channel එක subscribe කරේ නැත්නම් දැන් මම ආරාධනා කරනවා subscribe කරන්න. අපේ මේ සියලුම සජීවී වැඩසටහන ඔබට සජීවීව නරඹන්නට හැකියාව තියෙනවා ඒ තුලින්. ඉතින් බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා අද දවසේදීත් අපිත් එක්ක සම්බන්ධ වුණාට ජ්‍යොතිර්වේදී ආචාර්ය ක්‍රිෂාන් නිලංග මහත්මයාට ආයෙත් ලබන සතියේ හමුවෙන බලාපොරොත්තුෙන් සමුදෙනවා ආයෙත් වන් කියලා. සුබ දවසක්.